දියමන්ති වලින් දිදුලන අප්‍රිකාවේ ආශ්චර්ය. අප්‍රිකානු මහද්වීපයේ හදවත මැද පිහිටි ලෝකයේ වඩාත්ම ස්ථාවර හා සාමකාමී රටක් ගැන ඔයා දන්නවද? ඒ තමයි බොට්ස්වානා. බොට්ස්වානා කියන්නේ මුහුදට මායිම්ව නොමැති ගොඩබිමෙන් වටවුණු රටක්. මෙහි භූමියෙන් 70%ක්ම වැස්සී ඇත්තේ ලෝක ප්‍රසිද්ධ කලහාරි කාන්තාරයෙන්. නමුත් පුදුමය නම් මේ වියලි වැලිකතර මැද ලෝ විශාලතම ගොඩබිම් ජලපද්ධතිය වන ඔකැවන්ගෝ ඩෙල්ටාව පිහිටා තිබීමයි. මේ අලියතුන් සිංහයින් හා දුර්ලභ කුරුල්ලන්ගේ පාරාදීසයක්. මෙම භූමියේ මුල්ම පදිංචිකරුවන් වූයේ දඩයම් කරුවන් වූ කොයිසන් ජනතාව. වසර 80ක් බ්‍රිතාන්‍ය ආරක්ෂිත ප්‍රදේශයක්ව පැවති බොට්ස්වානා 1966 සැප්තැම්බර් 30 වනදා පූර්ණ නිදහස ලබා ගත්තා. එවකට ලොව දිලිදුබ රටවල් තුනෙන් එකක් විදිහට සලකන්නට යෙදුණු බොට්ස්වානා සර් සෙරෙට්සේ කාමාගේ නායකත්වය යටතේ කෙටි කලකින්ම දැවැන්ත දියුණුවක් කරා ගමන් කළා. බොට්ස්වානාවේ වාසනාව උදාවෙන්නේ 1967 දී සොයාගත් දියමන්ති නිදියත් සමග. අද වන විට දියමන්ති කියන්නේ මේ රටේ ආර්ථිකයේ කොන්ද පන ගැන්වූ සම්පත. ලෝ වටිනාම දියමන්ති පතල් ලෙස සැලකෙන ජොආනෙක් පිහිටලා තියෙන්නේත් බොට්ස්වානාවල අතර මේවායින් ලැබෙන ආදායම ජනතාවගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් නොමිලේ ලබා දීමට එරට රජය කටයුතු කරනවා. බොට්ස්වානා වැසියන්ගේ ජීවන දර්ශනය වන්නේ බෝතෝයි. එහි අදහස අන් අයට ගරු කිරීම සහ කරුණාව දැක්වීම. ඔබ බොට්ස්වානාවට ගියහොත් ඔවුන්ගේ ජාතික ආහාරය වන සෙස්වා රස බැලීමට අමතක කරන්න එපා. ඒ ඉතා ඉවසිලිවන්තව පැය ගණනක් තිස්සේ පිසින ලද මස්වලින් සාදන රසවත් ආහාරයක්. අද වන විට බොට්ස්වානාව දියමන්ති වලින් ඔබ්බට ගිය සංචාරක හා පිරිසිදු බලශක්ති කේන්ද්‍රස්ථානයක් වීමට උත්සාහ කරමින් සිටිනවා. සොබා දහම සහ මානව ගුණාංග එකට කැටි වූ මේ සුන්දර රට ලෝකයටම පූර්වාදර්ශයක් සපයනවා.